ශානිකා පාසල ගොඩනැගිල්ලෙන් ඔලියට ආවේ කලබලයෙන්. සවස් 4 වෙනකොට ගුරුවරුන්ගේ රැස්වීම අවසන් වුණත් ඈ තවත් පැයක් පමණ ඉස්කෝලේ රැඳී සිටියා. මේ වසරේ එළවේ හම්බ වසර සිසුන්ගේ විභාගයට සූදානම් කරන පාඩම් සැලැස්ම සකස් කිරීමට පැයට ටිකක් වැඩි වෙලාවක් ගත වුණා. සහෝදර ගුරුවරුන් හැමෝම වගේ ගෙදර ගිහින්. ඔවුන්ටත් වදකීම් තියෙනවානේ. පවුල් දරුවෝ. ශානිකා තනියම පාරේ ඇවිද්දා. ඇය වයස අවුරුදු 32ක්. සිංහල විෂය උගන්වන ගුරුවරියක්. මගේ ජීවිතය මෙන්න මේ වගේ වෙලා තියෙන්නේ. ඈ සිතුවා. උදේ ඉස්කෝලේ ගිහින් හවසට ගෙදර ඇවිත් ටීවී බලලා නිදාගෙන ආය උදේ ඉස්කෝලේ යනවා. සතියන්තයට ආච්චි එක්ක වෙලාවක් ගත කරනවා. ඒ තමයි ඇගේ ජීවිතය. වසර 3කට කලින් දික්කසාද වුණු දා පටන් ඇගේ ජීවිතය මෙහෙම සාමාන්‍ය වෙලා තිබුණා. මනසින් වෙහෙසුණු ශානිකා ඇවිද යමින් සිටියදී දන්වත්තේ තේ කඩේ ළඟට ආවිත තේ කෝප්පයක් වැඩියෙන් නැති වුණත් ඔහෙ එක තේ කෝප්පයක් බොන්න හිතුණා. කඩේ ප්‍රියන්තා අයියා ඈට hina වෙලා පිළිගත්තා. ශානිකා කෝප්පේන හිමාලය නැගෙන තේ බීමට ගත්තා. ටීචර් ඔන්න අර ඉස්කෝලේ ළමයි ටිකත් ආවා. ප්‍රියන්ත කීවා. ශානිකා හැරි බැලුවා. ඇගේ පන්තියේ ශිෂ්‍යයෝ 2-3 දෙනෙක් ඇගේ දෙස කතුහලයෙන් බලාගෙන සිටියා. ටීචර් මෙහෙ එනවා අපි දැක්කේ නෑ පහුගිය අවුරුදු ගානේම එක් සිසුවියක් කීවා. "ඕ මම මේ පාර දිහා ගෙදර යන්නේ අද විතරයි. ඉස්කෝලේ වැඩක් තිබුණා." ශානිකා උත්තර දුන්නා. "ටීචර් හැමදාම එක විදියට ඉන්නවා. ඔන්න ඔය හීන සිනාව නම් අහක යන්නේ නෑ." තවත් සිසුවියක් කීවා. ළමයි එතනින් ගියා පසු ශානිකා තේ කෝප්පය ඉවර කළා. ඇත්තටම ඒ ළමයින්ගේ කතාව ඇගේ හදවතට දැනුණා. "ඕ එක විදියට ඉන්නවා." ඇගේ මුහුණෙන් සතුටක් පෙන්නුවත් ඇගේ සිතේ තිබුණේ හුදකලාව. එදා ඇගේ මනස තනිකඩ ජීවිතය ගැන වැඩිපුර කල්පනා කළා. ගෙදර ආවාම ශානිකා සාලයට ගියා. බිත්තියේ තියෙන ෆොටෝ එකක් දිහා බැලුවා. ඒක ඇගේ විවාහය වෙන දවසේ ගත්ත පින්තූරය. එතන ඉන්නේ තරුණ ශානිකායි සඳුන්ගේ. දැන් වසර 5ක් ගෙවිලා. ඇත් තාමත් එතන එල්ලලා තියෙන්නේ. ආච්චි නම් කියලා තිබුණේ ඒක ගලවලා දාන්න කියලා. ඒත් ශානිකාට ඒක කරන්න හිතුනේ නෑ. ඒ මතක සියල්ලම Tamanගේ ජීවිතය. ඒවා දැන් ඇගේ ජීවිතයට ප්‍රශ්නයක්. ශානිකා සහ සඳුන් මුලින්ම හමුුණේ විශ්වවිද්‍යාලයේදී. ශානිකා සාහිත්‍ය පීඨයේ තෙවන වසර ඉගෙන ගන්නකොට සඳුන් අවසන් වසරේ මැනේජ්මන්ට් පීඨයේ ඉගෙන ගත්තා. ඒ දෙන්නා නාට්‍ය සංගමේදී මුණ ගැහුණා. සඳුන් ඊටාම කතාබහ කරන්න පුළුවන් ආදරය කරන්න ආකාරයේ තරුණයෙක්. ඔහු ගැන කතා කරන්න හැමෝටම දෙයක් තිබුණා. ශානිකා ඒ වගේ නෙවෙයි. ඇය නිශ්ශබ්දයි. ටිකක් ලැජ්ජයි. ඒ දෙන්නගේ ආදරය හොඳින් වර්ධනය වුණා. උපාධිය අවසන් වූ පසු සඳුන් ලොකු සමාගමක වැගබැඳුණා. ශානිකා සිංහල ගුරුවරියක් හැටියට පාසලකට ගියා. වසර 2කට පසුව ඔවුන් විවාහ වුණා. ඒක හොඳ කාලයක්. ටිකක් කලක් ගියාට පස්සේ ඔවුන්ගේ ආදරය වෙනස් වුණා. සඳුන් ආයතනයේ උසස් වීම ලැබුවා. ඔහුට ගමන් බිම වැඩි වුණා. ශානිකාට තනියම ගෙදර ඉන්න වුණා. වෙනදා සතුටින් වැඩ කරපු ආකාරය වෙනස් වෙලා ඔහු ගෙදර ඇවිත් ඇයත් එක්ක කතා කරන්නේ නෑ. ඔහුට ගෙදර ඇවිත් ඉන්න වෙලාවක් නෑ. ඔවුන් එකිනෙකාට අයත් වෙමින් තිබුණා. තනියම ගෙදර ඉන්න පමණින් නැවුණා. කිතින්නම් තනියම තමයි හිටියේ. ශානිකා කල්පනා කරන්නේ මේක ආදරේ තියෙන ප්‍රශ්නයක් කියලා. දවසක් ශානිකා ඉස්කෝලේ ඉඳන් හදිසිය ගෙදර ගියා. ඇය නොසිතපු වෙලාවක් ගෙදර යනවා කියලා සඳුන් දැන හිටියෙත් නෑ. ඒ දවසේ ඇයට ලොකු කම්පනයක් ඇති වුණා. සඳුන් ශානිකාගේ ලොකු යාළුවෙක් වෙච්ච ගිනි දිලුෂා සමග ඇඳ සිටියා. ඒ දවසේ ශානිකා ශබ්ද නැතුව බලාගෙන ඉඳලා ආපහු ගෙදර ආවේ නෑ. ඇය අක්කගේ ගෙදර ගියා. දවස් 2-3ක් ගියාම සඳුන් ඇයට දුරකථනයෙන් කතා කළා. ඔහු කීවේ ඇගේ ආදරය පමණක් මදි වූ බවයි. Tamanට වෙනත් ජීවිතයක් අවශ්‍ය බවයි. ශානිකාට ඒ කතාව තේරුම් ගන්න බැරි වුණා. ඇය ආදරයෙන් ජීවත් වුණාට ඔහුට ඒ ප්‍රමාණය මදි කියලා. ඒත් ශානිකාත් ඒ ආදරයේ ප්‍රශ්නයක් තිබුණා. ඔවුන් හැම දෙයක්ම කතා කළේ නෑ. ඔවුන්ගේ සම්බන්ධතාවය සහ ඒ තියෙන ගැටලු ගැන හරියට කතා කරලා තිබුණේ නෑ. ඔවුන් දෙදෙනාම වැරැද්දක් කරලා තිබුණා. දික්කසාදය ඉක්මනට සිදු වුණා. ගිනි දිලුෂා මාස 2කට පසුව සඳුන් සමග විවාහ වුණා. ඔහු ශානිකා හිතුවාට වඩා විශාල ධන මුදලකුත් ගෙවන්න තිබුණා. ඒක ඇගේ නීතිවේදී උපදෙස් නිසා සිදු වුණා. ශානිකා ඒ සල්ලි ඇගේ පරණ ගෙදර අලුත් වැඩියා කරන්න යෙදෙව්වා.
හදවතේ තිබුණු තුවාලය මැකී ගියේ වසර 2කට පසුයි. ශානිකා ආච්චිගේ හොන්දෙන් අවදි වුණා. ඒ හදවතේ ඇවිලෙන ආදරය නිසා ඈ මිස්ටර් මැන්ඩෝ කියන ඇගේ සුරතල් බලල් පැටියව ගෙදර එක්ක ආවා. ඒ කාලයෙන් ඈ ඒ සතාට ආදරය කරලා රාත්‍රිය ගෙවා දැම්මා. දෙපැත්තේම අවුරුදු 5ක් වයස ආච්චි ශානිකාට හොනෑම කරදරයක් ඇතිවෙන වෙලාවකට පිහිටක සිටින්නට වුණා. ආච්චි මතක ඇති මම කවදද නික්ම ගියේ? ශානිකා රේට කතාබහට විමසුවා. "ඕ දුවේ, තිබුණා හිතේ කැක්කුමක්. මම වෙනදා වගේ පිටිපස්සේ සිටි කිසිම දිනක එදා කල්පනා කරා තනියන දියෙන්න දියුණු වෙන්න. මගේ කෝපය නිසා අද ඉස්කෝලේ යන්න බැහැනේ තමුසට." ආච්චි උත්තර දුන්නා. "ආච්චි, මට ඕන ගත්තාම අලුත් මිනිසෙක් මාව තේරුම් ගන්න කෙනෙක්. ඔහු ආදරේ කරන්න දන්න කෙනෙක් වෙන්න ඕන." මට මතකයි මගේ දෛනික සටහන් පොතේ මම ලියලා තිබුණා. ඔය නිවාඩු අරගෙන කඳුරට යනකොට පොල්ලතු වහලේ කුඩා නවාතැනක් නැවතුණා. මම ළඟම කොට්ටේක උඩ වාඩි වෙලා ලියනවා අද දවස. ඔයාට හමුවුණු මිනිසුන් තෙත්බරිප අවල් වුණු කොණ්ඩෙත් එක්ක හම්බ වුණා. අවුරුදු 4ක් විතර වයස ඇති මිනිසෙක්. ඔය ඔහු දෙස දුටුවා. මම ඔහේ සුළං ගැසන අහස දෙසට ජනලේ ඉවත් කිරීමේ හඩත බාධා කළා. අපේ බලලාට මම කැමති, අපේ සියලුම බලලුන්ට මම ආදරය කරන ආකාරය. ඔහු මටවත් කතා කළේ නෑ. "ධම්මික්, ශානිකා, ඔයා අහන්න අවශ්‍ය නම් ඕක දන්නවා." මම ඔය දෙස දුටුවා. "ඉතින් ඔයා ගොඩක් මොනවද කියවන්නේ?" ආච්චි සත්‍යායන පසු බැසගත්තා. ශානිකාට ආච්චිගේ නොගැලපෙන කතාව ගැන කලබල වුණත් ඇය ස්නේහයන ආච්චිගේ අත අල්ලා ගත්තා. මොකද ශානිකා දැන සිටියේ ආච්චිගේ මතකයේ කෙටි බවයි. ඇය කතා කරන විදිය බිංගුවක් නැති බවයි. එහෙත් ශානිකා මේ කතාව ඇසුවේ Taman අතින් වූ වැරද්ද ඉදිරියේදී නොවන්නට නිවැරදි මිනිසෙක් තෝරා ගැනීමට. ශානිකා දැන් ආපසු අයගේ සවස් වේලේ ඉස්කෝලේ ඉවර වී කාර්යාලය ඇරිලා ගෙදර යන ගමන් ගැන කතා කරන්නේ. "ඔව්, තවත් දවසක් ඉස්කෝලේ වැඩ සිදු කිරීමට අයට සිදු වුණා. දැන් අය අවුරුදු 3ක කාලයක් ඉස්කෝලේ ප්‍රධාන ගුරුවරියා. ඒ දවසේ ශානිකා ඇවිදගෙන යනකොට ආස තරුවලින් පිරීලා. ශානිකා හැමදාම වගේ මිනිසුන් නම් බලන්නේ නෑ. දේවල් නම් දිහා බලන්නෙත නෑ. ඒත් ඒ දවසේ අය උඩ බැලුවා. තරු ඒ තරම් දිලුසෙනවා. සිතනවා මගේ නම තරුෂණී වෙන්න තිබුණා නම්." ශානිකා සිතුවා. අය දිගටා ඇවිදගෙන යන විට කරත්තයක් ඉදිරියේ හරස් වුණා. ඒ ඇගේ මුහුණට ඉදිරිපිට පොඩි ලෝරියක් වගේ. අය අඳුරේ ගමන් කරන නිසා ඒකෙන්නම් බඩු බාන වෙලාව. ශානිකාට ඒ වගේ දේවල් හරස්වීම ගැන අකමැත්තක් තිබුණා. අයට ඒ පොසු කර යන්න බැරි විනා. ඉන්න තත්වයක් නොතිබුණත් ඒ කෙනෙක් ඇවිත් එතන යම් දෙයක් කරන වෙලාවට සමාවෙන්න, ටිකක් ඉස්සෙන්න මනුස්සයා කීවා. ශානිකා ඒ පැත්තන ඉක්මනට මිදුනත් ඔහුගේ ස්වරය ඇයගේ කනට වැටුණා. ඇයට ඒ ස්වරය පුදුම විදියට ගැලපීමක් දැනුණා. ඉස්සරහට ගියා. එත් මොකක්ද මේ ළඟ යෝගත් තටක දෙකත් වෙලන්දුමක් විසින් අරගෙන ආවා. ඔහු නැවතී ඉන්න දිහා බැලුවා. ශානිකා පෙරදි තැනකට ගියා. දැන් ටිකක් වෙලා ඉන්න ඕනේ. ට්‍රක් එකෙන් බදු බාලා ඉවර වුණම යන්න පුළුවන්. ඔහු කීවා. ශානිකා කන් යොමා ඇහුවා. "මට එහෙනම් මෙහෙවෙන කඩගාවට ගිහින්න කමක් නෑ. ඔයාට ඕන නම් මේ බල්ලන්ට දෙන්න කිරි කෝප්පෙකුත් එක්ක. මම ළඟට ඇවිත් ඉන්න කියනෑ. එහෙනම් ඔයාට එළියට එන්න සෙට් කරලා දෙන්නම්." ශානිකා ඔහුගේ හදවත් කම්පනය කළා. ශානිකා පැය 10ක් ඒ ස්ථානයේ ඉඳලා ඒ ලොරිය පාරෙන් ඉවත් වෙලා ඇය අක්කගේ ගෙදර ගියා. ඒ ලොරිය ඇයට වචනයක් හෝ දෙකක් කතා කළ මිනිසා ඇගේ සිතට තවත් එකතු වුණා. ඇය පාන්දර නිින්ද ගොඩක් ඉක්මනට කැඩුනා. අද ඉතින් පාසල් යන දවසක්. ඇයට ඒ මිනිසා හම්බෙන්න අවශ්‍ය වුණා. ඇය දන්නේ නැති වුණත් ඇයට ඔහුගේ කටහද ලෝල වෙලා තිබුණත් ඇය ඔහුගේ මුහුණ හරියට දැක්කේ නැහැ. ශානිකා ගොඩක් වේලාවට රාත්‍රියට පාඩම් සූදානම් කළා. ඇය සිතුවා ඒ මිනිසා යලි මුණ ගැහුණොත් හරි ආශ්චර්යයක් නේ. ඇය පාරේ එන විටදී නැවතත් ඒ ලෝරිය ඇය අසලින් නතර වී තිබෙනවා දැක්කා. ඇය ටිකක් හරස් වුණා. "මම ඔයාට බාධා කරලා කියලා මටත් තේරුණා. කවුන් වගේ නම දෙවින්ද? සුදුරුවර ප්‍රධාන තැපැල් කාර්යාලයේ නැවිත් තියන්නේ මගේ පංචි පුතා ඔයාලගේ ඉස්කෝලේ ඉගෙන ගන්නවාද කියලා අහන්න තියෙනවා." ඔහු කීවා. "ඔව්, මම ඒ ඉස්කෝලේ උගන්වන ගුරුවරියක්. එහෙමයි මගේ නම ශානිකා. ශානිකා විජේතුංග."
ඇය පිළිතුරු දෙමින් ඔහු දිහා බැලුවා. දෙවින්ද හිනා වුණා. ඇයව දිහා බලලා තවත් හිනා වුණා. අපූරුයි. ඔයා පෙරේදා අහුනේ මේ ගොඩ්ඩාවට. මම ඔයාගෙන් ප්‍රශ්න අහන්නේ මෙහෙමයි. ඔයා මෙතනින් යන්න හදලා මටත් ප්‍රශ්නයක් වුණා. මම හිතන්නේ ඔව් ඒක. මම ඔව් කිව්වේ. ඔහු ආපහු කියන්න ඕන දෙයක් කියවන්න පටන් ගත්තා. නෑ. මම ඔයාට ඒක කියලා තිබුණේ නෑ. මම ගියේ මගේ අක්කගේ ගෙදර. ඒකට මට ටිකක් ඉස්සරහට යන්න තිබුණා. ඔයා මට බාධාවක් කරලා නෑ. ඒත් එක්ක ඔයා මට ඒ පෙරේදා හුණවෙලා ගියාද? මම ඔයාට දැක්කේ අද දවසේ දැන් මෙතනදී. දෙවින්ද ප්‍රශ්න කළා. ශානිකා හිනා වුණා. ඔබ නිරූපණය කරලා ඔබේ ලැජ්ජිල්ල ඉවත් කරලා දාන්න. ඔබගේ දරුවා ගැන මට විස්තර කියන්න. ඔබේ පුතාගේ නම මොකක්ද? දවසේ පළමු හමුවීම දෙවින්ද සමග ශානිකාට හරිම විශේෂයි. ඒ අලුත් අත්දැකීමක්. පික දවසක් ඇරන ඇය කාටවත් එහෙම කතා කරවා තිබුණේ නැහැ. මගේ පුතාගේ නම විදුල. දැන් වයස අවුරුදු 10යි. ඌ තමයි මගේ ජීවිතේ එකම එක. ඔයාලගේ ඉස්කෝලේට දාන්න මම හිතුවේ එක හොඳ ඉස්කෝලයක් කියලා අහලා. දෙවින්ද කිව්වා. ඇත්තටම අපේ ඉස්කෝලය එච්චර ලොකු එකක් නෙමෙයි. ඒත් හොඳ ගුරුවරු ඉන්නවා. ඔයා පිතාව ලියාපදිං කරන්න ඕන නම් මම ඒ සඳහා උදව් කරන්නම්. මාස 3කට පස්සේ ශානිකා සහ දෙවින්ද විවාහ වුණා. ඒ මංගල උත්සවය ලොකු එකක් නෙමෙයි. ටිකක් ළඟ ඥාතීන් සහ යාළුවන් විතරයි හිටියේ. ආච්චි සතුටු කඳුළු හෙළුවා. විදුල පුදුම තරම් සතුටින් හිටිය. ශානිකා දැන් ඔහුගේ අලුත් අම්මා. ඒ ගැන ගොඩක් සතුටුයි. ශානිකා දැන් සතුටින් ඉන්නවා. ඇගේ ජීවිතේ නැවත වරක් හොඳ පාරට ගිහින්. ඇය දෙවින්ද සහ විදුල සමග නව ජීවිතයක් පටන් ගත්තා. ඇය දැන් දන්නවා ඇත්ත ආදරය මොකක්ද කියලා. මීට අවුරුදු 3කට කලින් තිබුණු වගේ ප්‍රදර්ශනයට නෙවෙයි. ඇත්ත ආදරය කියන්නේ ඇත්තටම තේරුම් ගැනීම, එකට සතුටින් හිටියා කවදාවතත් නොහැරීම. එකිනෙකාගේ හදවත් තුල ජීවත් වීම. මෙන්න නැවත ආදරයක් ශානිකාට උරුම වුණා. ඇය කවදාවත් හිතුවේ නැහැ ඒ වගේ දෙයක් වෙයි කියලා. ඇයට දැන් තේරෙනවා ඒ කඳුළු, ඒ වේදනාව, ඒ හැමදේම ඇගේ ජීවිතේ අවසන පරිච්ඡේදය නෙවෙයි කියලා. ඒක ඇගේ ජීවිතේ දෙවෙනි පරිච්ඡේදය.